සිඩ්ස් එහෙම නැත්නම් කොට් ඩෙත්ස් කියලා අපි හඳුන්වන්නේ කිසිදු හේතුවක් සොයාගත නොහැකිව බිලින්දෙකු හදිස්සියම සහ අනපේක්ෂිත ලෙස මිය යන එකයි. වාසනාවකට මේක දුර්ලභ තත්ත්වයක්. හැබැයි තාමත් සිදුවෙන්න පුළුවන්. ඒ නිසා සිඩ්ස් අවදානම අවම කරගත හැකි පියවර කිහිපයක් අපි කතා කරමු. බබා නිදියන කොට් එක හිස්ව තබන්න. මේකේ තියෙන්න ඕනේ කොට් මැට්‍රස් එකයි හොඳට තදින් අපි එලපු කොට් ෂීට් එකක් විතරයි. ඒ එක්කම බබාව හැම වෙලේම උඩුබෙලිය අතට නිදි කරන්න. ඒ කියන්නේ back to sleep කියන එක. මේක තමයි තියෙන safestම sleep position එක. ඒක බබාට උෂ්ණත්වය දැනෙන එක අපි වළක්වන්න ඕනේ. ඒ කියන්නේ ගොඩාක් රස්නේ වෙන විදියට බබාට ලේයර්ස් අන්දන්නේ නැතුව කාමරයේ උෂ්ණත්වය තිබිය යුත්තේ සේෆස්ම ටෙම්පරේචර් එක කියන්නේ 16ත් සෙල්සියස් අංශක 16ත් 20ත් අතර. මේක අපිට AC එකක් නැතුව ලංකාවේ මේ උෂ්ණත්වයට ගේන එක පොඩ්ඩක් අමාරුයි. ඒ නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඒක මතක තියාගෙන හැම වෙලේම කාමරයේ උෂ්ණත්වය අඩු වෙන විදියට සහ බබාට උෂ්ණත්වය වැඩි දැනෙන්නේ නැති විදියට බබාව අන්දන්න ඕනේ. බබාට නිදා ගන්න සුදුසුම ස්ථානය වන්නේ එහෙම නැත්නම් ආරක්ෂකම ස්ථානය වන්නේ ඒගොල්ලන්ගේම කොට් එක. එහෙම නැත්නම් ඇඳක තමා එක්ක කෝ-ස්ලීප් කරනවා නම් ඇඳේ බබාටම වෙන් වූ කොටසක් තියෙන්න ඕනේ. ඇඳ ඇතිරිලි පෙරවන රෙදි එහෙම නැත්නම් ක්විල්ට්ස් එහෙම නැත්නම් කොට්ට ඒ කිසි දෙයක් නැති හිස් ප්‍රදේශයක් තියෙන්න ඕනේ ඇඳේ බබාට සේෆ්ලි නිදිය ගන්න. මේවා අනුගමනය කිරීමෙන් බබාට සිඩ්ස් එහෙම නැත්නම් අනපේක්ෂිත ලදරු මරණ ඇතිවීම අපිට වළක්ව ගන්න පුළුවන්.